ජපානයේ ලස්සනම කාලයක් වන සකුර වසන්තය බලන්න. අපි අද යන්නේ අපේ ගෙවල් කිට්ටුවම තියෙන සකුර පාක් එකකට. ඒකේ නම ගොන්ගෙන්දෝ. මම මෙහි ආවේ ගිය අවුරුද්දේ වුණාට මට ගිය අවුරුද්දේ ලංකාවට ගිය නිසා මෙහි සකුර බලන්න බැරි වුණා. ඉතින් මම සකුර බලන්න යන ෆස්ට් ටයිම් එක තමයි මේක. ඉතින් මම ගොඩාක් ආසාවෙන් ඉන්නවා ජපානයේ සකුරා මල් පිපෙන කාලෙට කොච්චර ලස්සනයිද කියලා බලන්න. ඉතින් ඕගොල්ලොත් යමු මාත් එක්ක. කොහොමද මෙහි සකුර වසන්තයේ ලස්සන කියලා බලන්න. ඉතින් මේ අපි යන පාර දෙපැත්තෙමත් පිපිලා තියෙන සකුර මල් జాතියක්. මේකත් හරිම ලස්සනයි. ජපානයේ ගොඩක් පාරවල් වල පාර දෙපැත්තේ මේ විදියට ලස්සනට ගස් හිටවලා තියෙනවා. ඒවයි කාලෙන් කාලෙට ලස්සන මල් පිපෙනවා. මේ බලන්න පාරේ වාහන ගොඩක් තියෙනවා. සකුර බලන්න යන්න ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා අද පාරේ. ඉතින් ඔන්න අපි පාක් එකට ඇවිල්ලා ඉන්නේ. බලන්න කොයිතරම් ලස්සනයිද කියලා. ගස්වල එක කොළයක්වත් නැහැ. මුළු ගහම මල් වලින් බර වෙලා. හරිම ලස්සනයි. ඇත්තටම මේක ෆෝන් එකෙන් බලනවාටත් වඩා ඇත්තට බලද්දි ගොඩාක් ලස්සනයි. ඉතින් බලන්න මේ ජපන් ජාතිකයෝ කොයිතරම් දෙනෙක් මේ ලස්සන බලන්න ඇවිල්ලාද කියලා. එයාලා මෙතන ඇවිදිනවා, ෆොටෝ ගහනවා. එයාලා එන්නේ පවුල් පිටින්. එයාලා මෙතන රෙදි කෑලි දාගෙන, ඉටිකොල දාගෙන, කෑම බීම හදාගෙන ඇවිල්ලා ඒවා කනවා. පුංචි පුංචි කූඩාරම් ගහලා බලන්න මේ සකුර පෙති වැටෙන ලස්සන. ඒවා අපේ ඇඟෙත් වදිනවා. ඇත්තටම මේක ගොඩාක් ලස්සනයි. ඒ වගේම ගොඩාක් සුවඳයි. යන්න ඉස්සරහට. අම්මා මමත් ඉතින් මිනිස්සු මැද්දේ හොඳින් නැවිදගෙන ගියා ඉස්සරහට. Era